අද චතාරික සමයේ පළමුවන සිකුරාදා. අපේ හිත් තැලෙන එක හරි හොඳයි. අපේ හිත් බිඳෙන එක හරි හොඳයි. අපේ හිත් තැලුනහම, අපේ හිත් බිඳුනහම අපි නිහතමානී වෙනවා. නිහතමානී වුණාම අපි දෙවියන් වහන්සේට වඩාත් සමීප වෙන දරුවෝ බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපිට කියන්නේ තැලුණු බිඳුණු සිත් ඇත්තන් නිහතමානී දරුවන් බවට පත් වෙනවා. ඒ දෙවියන් වහන්සේට ප්‍රසන්න දරුවෝ බවට පත් වෙනවා කියන එක. ඒ නිසා අපේ හිත් තැලෙන එක, අපේ හිත් බෙදෙන එක හොඳයි. සිකුරාදා දවස ඇත්තටම ජේසුගේ හිත තැලුණු බිඳුණු දවසයි. උන්වහන්සේ දෙවියන් වහන්සේට වඩාත්ම ප්‍රසන්න වූ සතියේ දවස විදියටයි අපි සලකන්නේ. උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාග කරපු දවස. ඒ නිසා දෙවියන් වහන්සේට ප්‍රසන්න පඬුරක් වන්නට, දෙවියන් වහන්සේට ප්‍රසන්න උපවාසයක් කරන්නට අපේ තැලුණු හිත් බිඳුණු හදවතත් එක්ක අපිට හැකියාව ලැබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට ආරාධනා කරනවා, මගේ හිත, ඔබේ හිත තැලිලාද? අපේ හිත් බිඳිලාද? දෙවියන් වහන්සේ ඉදිරියේ නිහතමානී වෙමු. උන්වහන්සේගේ දයාව, කරුණාව හඳුනගමු. අපේ ජීවිත තුලින් උන්වහන්සේට සැබෑ උපවාසයක් වෙන්නට ආරාධනාව අපි පිළිගනිමු.